කියලා කියන්නේ රස විඳලා අහකට දාන්න පුළුවන් වචන පේලියක් විතරක් නෙවෙයි. අපි නොදකින පැතිකඩක් විවර කරන මාධ්‍යයක්. අද අම්බලමට කොට වුණු ඔයාලට අරගෙන ආවේ රුවන් බන්දු චීවයන්ගේ මීළඟ මීවිත පොතේන කවියක්. ඇල හොඳින් හැඳ පැළඳ ඇවිද යයි කුඹුරු මැද වැව අරහේ නිදි නැතිව මේ ඇඳුම මහපු බව කිසිම වී කරලකට ඇල කියා නැත තවම. ඇල ලස්සනට ඇඳලා උචාවෙන් කුඹුරු මැද්දෙන් යනවා. ඒත් මේ ඇලට ඇඳුම මහලා දුන්නේ දිවා රෑ මහන්සි වෙලා වැව. ඒත් ඒ ගැන කිසිම දෙයක් වී කරල් පවා දන්නේ නැහැ. මේකේ ඇඳුම තුලින් උපකාරිත කරලා තියෙන වැවේ දෙගොඩ තලා යන වතුර. මේ වතුර දුන්නේ නැත්නම් ඇලට ලස්සනට තලාගෙන යන්න බෑ. අපිට බැලු බැලමට පේන්නේ මේ පොඩි කවිය සරල ඇලක් ගැන කියවන කවියක් කියලා. නැහැ. ඇත්තටම අපි මේ කවිය ඇතුළට ගියොත් මේකෙන් පෙන්වන්නේ අපිට සමාජ සංකීර්ණ පැතිකඩක්. ඒ කියන්නේ තිරය පිටිපස්සේ ඉඳගෙන ගොඩක් කැපකිරීම කරන උදව් උපකාර කරන මිනිස්සු ගැන කවුරුත් දන්නේ නැහැ. එයාලට ලැබෙන්න ඕනි සම්මාන ගෞරවය ප්‍රශංසාව ලැබෙන්නේ නැහැ. කවුරුවත් අගය කරන්නේ නැහැ. ඉතින් දවසක ගොඩක් කැපකිරීම කරපු ඔයත් ලැබෙන්න ඕනි සම්මාන ලැබුණේ නැහැ කියලා දුක් වෙන්න එපා. කවදාම හරි දවසක ඒව මතක් කරලා සතුට වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න.